මේ හිල්ඩි ඩ්‍රිල් බිට්ටයක් අරගත්තාම අනිත් නෝමල් මේ ඩ්‍රිල් කටු වගේ නෙවෙයි. මෙන්න මේ හෙඩ් එක, මේ පේන මෙන්න මේ කානුව, මෙන්න මේ පීලි වලට ඉතා හොඳින් ලොක් වෙනවා. මේ තියෙන මේක හිල්ටිය ලොක් වෙනවා. මේ කවදාවත් හිල්ටි එකේ චක් එකේ ස්ලිප් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හිල්ටි කටුවේ මෙන්න මේ තියෙන කාබන් ටිප් එක හදලා තියෙන්නේ. ගොඩක් වෙලාවට හිල්ටි කට්ටෙන් විදින්නේ කොන්ක්‍රීට් එහෙම නැත්නම් ටිකක් තද තැන්, බොහොම රළු තැන් තමයි විදින්නේ. එතකොට අර හැමර් එකේ වැටෙන අර මිටි පාර වගේ බොහොම හයියෙන් වදින ඒ කම්පණය දරාගෙන බිත්තිය කඩාගෙන විදගෙන යන්න තමයි ඒක මේ විදිහට හදලා තියෙන්නේ. මේ කටුවේ තියෙන විශේෂත්වය අන්න ඒක.